ජෙසුපීටයි. ඉතින් ආශිර්වාදමත් සුන්දර දවසකට සුබ පතනවා. නැවතත් යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් 2025 වෙනි වර්ෂ අප්‍රේල් මාස පළවෙනි දවසට අපි පැමිණ තිබෙනවා. ඉතින් මේ දවස ආශිර්වාදමත් දෙව වචනේ අපිට කියනවා උන්වහන්සේ දවස මැව්වා, දවස් 7ක් මැව්වා. ඒ මවලා උන්වහන්සේ අවශ්‍ය කරන කාරණාවල් සම්පූර්ණ කරලා ඒ යහපත් බව දුටුවා කියලා. ඉතින් මගේ ආදරවන්ත දුවේ පුතේ, මේ දවස ආශිර්වාදමත් දවසක්. ඒක යහපත් දවසක්. ඒක බොරුවේ දවසක් නෙමෙයි. ඒක මෝඩයාගේ දවසක් නෙමෙයි. ඔබ ඒක අවබෝධ කරගන්න. මොකද ඒ දවස තුල ඔබ ආශිර්වාදයේ පමණමයි ලබන්න ඕනේ. ඔබගේ ජීවිතේ නිෂ්ඵල වෙන්න නරකයි. හලලූයා. දෙවියන් වහන්සේ මැව්වා පැය ආශිර්වාදයක්. ඒ පැය තුල තිබෙන විනාඩි 60 ආශිර්වාදයක්. උන්වහන්සේ මැව්වා දවස ආශිර්වාදයක්. දවස තුල තිබෙන පැය 24 ආශිර්වාදයක්. මාසයේ ආශිර්වාදයක්. දවස් 30 ආශිර්වාදයක්. සති ආශිර්වාදයක්. අවුරුද්දේ දවස් 365ම ආශිර්වාදයක්. හලලූයා. ඉතින් අදත් මම ඔබට දේව වචනයක් ගේනවා. ඒත් එක්ක මම ඔබ උදෙසා යාඥා කරනවා විශේෂයෙන් මේ කෙලවර දක්වා රැඳී සිටින්න. මොකද මම මේකේ අවසාන වෙලාවේදී ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඒක හරි වැදගත්. ඔබගේ නිවස උදෙසා, ඔබගේ පවුල උදෙසා, ඔබගේ දරුවන් උදෙසා, පුරුෂයා උදෙසා, භාර්යාව උදෙසා, රැකියාව, ව්‍යාපාරය, ඔබගේ වාහන, ඔබගේ භූමිය, ඔබගේ ජීවිතය වෙනුවෙන් අපි මැදිහත් කාර්යක්‍රම කරනවා, යාඥා කරනවා. ඉතින් ඒ වෙලාව හරි වටිනවා. ඔබ ඒක ලබන්න, ආශිර්වාදේ භුක්ති විඳින්න. ඊට පෙර මම අද දවසේ ඔබට පුංචි වචනයක් ගෙන එනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ අපි මේ රැඳිලා ඉන්නේ චතාරික කාලේ. මේ ඇවිල්ලා යේසුස් වහන්සේගේ මරණය, මලවුන්ගේ නැගිටීම සිහි කරන කාලයකට අපි ඇවිල්ලා සිටින්නේ. ඉතින් මගේ දරුවනේ, අපේ සභාවේ පටන් ගත දවස් 20ක නිරහාරයක් අද සිට. ඉතින් සමහර අය ඉන්නවා, සමහර අය නිරහාර වෙන්නේ නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ඔබට පුංචි උවදනක් දෙනවා මේ කාල වකවානුවේදී. අපි යාඥා කිරීමේදී මන්නත් අපි නිරහාරව සිටීමේදී අපිට තිබෙනවා වාසිය. මොකක්ද අපිට තිබෙන වාසිය? අපිට අපගේ ජීවිතය තුළ මාංශයේ ഘോഷාව කපලා දමලා, ඒක ඩිලීට් කරලා, ඒක මකලා දමලා දෙවියන් වහන්සේගේ හඬ අපට අසන්න පුළුවන්. ඔබ නිරහාරව සිටීමේදී වෙන විශේෂ දෙයක් තමයි ඔබගේ ජීවිතය තුළ පැන නගින මාංශයේ ഘോഷාව. එම නැත්නම් සතුරා යක්ෂයා ඔබගේ ජීවිතයට බලපෑම් ඇති කරන ඒ ഘോഷාව නතර කරන්න පුළුවන්. හලලූයා. නිරහාරය හරිම වැදගත්. සමහර අයට වැරදි මතයන් තිබෙනවා නිරහාර ගැන. නමුත් ඔබම තේරුම් ගන්න, අපේ ආත්මයේ හඬ අවදි කරන්න මාංශයේ හඬ මාංශයේ ഘോഷාව මකලා දමන්න අපිට පුළුවන් අපි මේ නිරහාරව සිටීමේදී. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය ඔබට විශේෂිත එළිදරව් ලබන්න පුළුවන්. මොකද මේ එළිදරව් කියන්නේ? මේ එළිදරව් කියන එකට අදහස් කර තිබෙනවා එපිග්නෝසිස් කියලා. එපිග්නෝසිස් කියන්නේ අපිට ක්‍රියාත්මක වෙන එළිදරව්වක්. ඒක අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන එළිදරව්වක්. ඔබ මේ නිරහාර වෙන්නකොට නිකන් නිරහාර වෙන්න එපා. නිරහාර වෙන්න කාලයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් යාඥා කරන්න. යාඥා කාලය ගත කරන්න. දේව වචනේ මෙනෙහි කරන්න. දේව වචනේ කියවන්න. දේව වචනේ තුල රැඳෙන්න. වචනයෙන් දෙවියන් වහන්සේ ඔබට උපදේශයන් දෙනවා. හලලූෂා. වචනයෙන් ඔබට දෙවියන් වහන්සේ උපදේශයන් දෙනවා මේ යුගයේදී. ඔබ ඒ උපදේශයන් ඔබගේ ජීවිතයට සම්බන්ධ කරගත්තම ඒක ඔබට එපිග්නෝසිස් එම නැත්නම් ඒක ඔබටගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන එළිදරව්වක් බවට පත් වෙනවා. හලලූෂා. ඉතින් මේ නිරහාරය හරිම වැදගත්. මේ චතාරික කාලය ඔබ ප්‍රයෝජනෙට ගන්න. හැබැයි මතක තියාගන්න, පාස්කු සමයේදී විතරක් නෙමෙයි ඔබ කිතුණුවා. කිතුණුවෙක් කියන එක පාස්කු සමයට විතරක් ආවේනික සීමා වෙච්ච එකක් නෙමෙයි. ඔබගේ කිතුණුකම හැමදාම පවතින එකක්. ඉතින් බොහෝ කිතුණුවන් ඉන්නවා පාස්කු සමයේදී විතරක් ඒගොල්ලන් මස් මාංශය කන්නේ නැහැ. ඒගොල්ලන් එළවලු බත් කනවා. සමහර අය නිර්හාරව ඉන්නවා, ෆාස්ටින් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් පාස්කු සමය වුණාට පස්සේ ඒගොල්ලන්ගේ කිතුණුකම ඒගොල්ලන්ට අමතක වෙලා වගේ ඒ අය හැසිරෙන්න පුළුවන් හැම මාංශ හැසිරීමක් තුළම ඔවුන් ජීවත් වෙනවා. එහෙම නෙමෙයි මගේ ආදරවන්ත දුවේ පුතේ. බයිබලයේ අපිට වාර්තා කරනවා ජේසුස් වහන්සේ මේම කියන උන්වහන්සේ කියනවා, මේක ටිකක් බරපතල වචනයක්. උන්වහන්සේ කියනවා මම ඔබ උදෙසා මැරුණ නිසා ඔබ ජීවත්ව සිටිනා වූ ඔබ තවත් තමන් උදෙසා ජීවත් නොවි. යේසුස් කියනවා ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මරණයට පත් වුණ එයින් ජීවත්ව සිටිනා වූ ඔබ තවත් තමන් උදෙසා ජීවත් නොවි. තමන් වෙනුවෙන් මැරි මලවුන්ගෙන් නැගිට මරණයට පත් වී මලවුන්ගෙන් නැගිට තනන් වහන්සේ උදෙසා ජීවත් වෙන්න කියලා.
ඒකේ නොකිය මොනවද කියන්නේ? අපි ජීවත් වෙන ජීවිතය අප උදෙසාම ජීවත් නොවේ. අපගේ ආශා තෘෂ්ණා සම්පූර්ණ කරගන්නම ජීවත් නොවේ. අපි වෙනුවෙන් මැරිලා මලවුන්ගේ නැගිට්ට ජේසුස් වහන්සේ උදෙසා අපි ජීවත් විය යුතු බව කියනවා. ඉතින් ඒක හරි වටින වචනයක්. ඒක හරි වටින කීමක්. ඔබ කවුරු උදෙසාද ජීවත් වෙන්නේ? ඔබ මේ පොළවේ ජීවත් වෙන්නේ ඔබගේ තෘෂ්ණාව සම්පූර්ණ කරගන්නද? ආශාව සම්පූර්ණ කරගන්නද? මාංශේ පිනවන්නටද? එහෙම නැත්නම් ඔබ ජීවත් වෙන්නේ ඔබගේ දෙවියන් වහන්සේ ඔබගේ ජේසුස් වහන්සේ ඔබ පාවිච්චි කරන්න ඔබගේ අවශ්‍යතාවය ඔබගේ තෘෂ්ණාව ඔබගේ ආශාව ඉෂ්ට කරගන්නද? ගොඩක් අය එහෙම තමයි. ඔබ කල්පනා කරලා බලන්න සභාවක ආශිර්වාදය කියන එක ලබන්න පෝලිං ගැහිලා යාඥාවට එන්නේ. හැබැයි කී දෙනෙක් දෙන්නේ අනේ පාස්ටර් මට යාඥා කරන්න මගේ ආත්මික ඵල වර්ධනය වෙන්න කියලා. කී දෙනෙක් දෙන්නේ? බොහොමයක් නෑ මගේ ආදරවන්ත දුවේ පුතේ. එවැනි යාඥා එල්ලේ හැම කෙනාම මට අර ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න තියෙනවා, මේ රෝගේ තියෙනවා, මේ කරදරේ තියෙනවා. ඔවුන්ට තේරෙන්නේ නෑ ඒ අයගේ මාංශයේ එහෙම නැත්නම් එයාගේ ආත්මික ඵලවලින් ඒ අය පූර්ණ වෙලා ජීවත් වෙද්දී ඒ අය මේ ලෝකයේ ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඒ අයට විරුද්ධව තිබෙන බලපෑම එහෙම නැත්නම් ප්‍රශ්න කරදර වලින් ඉහළට යනවා කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ නැතුව තිබෙනවා. ඉතින් අපි යාඥා කරද්දී අපි මේ නිරහර කාලයේදී සහ අපේ කිතුණු ජීවිතය අපි විශේෂිතවම අවධානය දිය යුතු දෙයක් තමයි මොකද්ද? අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්න. ඔබ උදෙසා ජීවත් වෙන එක ඔබට ලාභයක් වෙන්නේ නැහැ, ඔබට අලාභයක්. හැබැයි ඔබ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙද්දී සදාකාලික ලාභයක් තිබෙනවා. මගේ ආදරවන්ත දරුවනේ, මේ මානසිකත්වය ඔබට පැමිණේවා. අද දවසේ මේ අප්‍රේල් මාසයේ මෝඩයන්ග දවස නෙමේ. මම හිතන්නේ මේක තමයි ප්‍රඥාවන්තයන්ගේම දවස. ප්‍රඥාවන්තම දවස. මේක බොරු කියන දවස නෙමේ. මේක තමයි සත්‍යතාවය කතා කරන දවස. ඒකයි මම ඔබට මේ සත්‍යතාවය ගෙනාවේ. හලෙලූයා. අපි ඔබ උදෙසා යාඥා කරනවා. මගේ දරුවනේ එකතු වෙන්න, එකමුතු වෙන්න, එක්සිත වෙන්න මේ යාඥාවට. අපි යාඥා කරමු. දෙවි පියාණනි, ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරනවා. මේ උදෑසන මේ දරුවන්ට ආශිර්වාද කරනවා. අද දවසේ ස්වාමීනි මේ අයගේ ජීවිතයට අවශ්‍ය කරන සියලුම දේවල් ගැන අපි යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ශුද්ධ දෙවි පියාණන් වහන්සේ මේ අයගේ දරුවන් ගැන විශේෂයෙන් යාඥා කරනවා. මේ කාලේ තරුණ දරුවන්ගේ ජීවිත නාස්ති වෙමින් පවතිනවා. නමුත් ඔබ වහන්සේ මේ අයගේ උපකාරය බවට පත් වෙනවා. ස්වාමීනි අද දවසේ අයගේ දරුවන්ගේ ජීවිතේ නොමග ගොස් තිබෙනවාද? ඒ නොමග යාමෙන් යහමගට පැමිණෙන පිණිස මම යාඥා කරනවා. ඒ දරුවන්ගේ ජීවිතවල තිබෙන හිතුවක්කාරකම්, උඩඟුකම් යටහත් නොවීම යේසුස් වහන්සේගේ නාමයෙන් දුරු වේවා. ඒ දරුවන්ව නිදහස් කරනු ලබනවා. ඒ දරුවන්ව නිදහස් කරනු ලබනවා. ඒ දරුවන්ට අපි ආශිර්වාද කරනු ලබනවා. ඒ දරුවන් යහමගට පැමිණෙන්න ආශිර්වාද කරන රැකියාවල් ලැබේවා. විදේශගත වීමට සුදුසු දරුවන් විදේශගත වීමට දොරටු ඇරේවා. පියාණනි මේ අයගේ ආර්ථිකය ගැන යාඥා කරනවා. ඒ ආර්ථික මාවත් වලට ආශිර්වාද කරනවා. රැකියාවට ආශිර්වාද කරනවා. ව්‍යාපාරයට ආශිර්වාද කරනවා. ස්වාමිනේ ලැබෙන මුදල් හැම දෙයක්ම කාලා නාස්ති කරන්නේ නැතිව ඒවා ඉතුරු කරන්ට, ඒ මුදල් ඉතුරු වෙන පිණිස යාඥා කරනවා. දේව රාජ්‍යයට අවංකව වපුරන්ට මම හදවත් පැමිණෙන පිණිස යාඥා කරනවා. ඒකත් එක්කම ස්වාමිනේ අයට මුදල් ඉතුරු වේවා. ඒ වගේම අයගේ ව්‍යාපාරේ වර්ධනය වේවා. ඒ වගේම මේ ව්‍යාපාර තුල ඔබ වහන්සේගේ ආශිර්වාදේ භුක්ති විඳින දොරටු ඇරේවා කියලා යාඥා කරනවා. ඒ වගේම මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අයගේ ඉඩම භූමිය නිවස ගැන. ස්වාමිනේ නිවාස භූමිය මම පවිත්‍ර කරනවා. ඒ නිවාස භූමිය වලට විරුද්ධව තිබෙන සෑම යක්ෂක දෝෂයක් නිවත් වේවා. අන්ධකාර බලවේගයක් නිවත් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යක්ෂාකාර ක්‍රියාවල් ගෙදර තිබෙන අසමගිකම, අන්ධකාර බාධාවල්, මුදල් වල හිඟකම්, ඒ ගෙදර ගෙවල් දොරවල් වලින් පිට වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පිට වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. පියාණනි ඒ නිවාස තුල සමාදානය පැමිණේවා. ඒ නිවාස තුල මුදල් රැඳේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම දෙවි පියාණනි මේ අයගේ ශරීර සුවයෙන් සිටීවා, තිබේවා. රෝගාතුර ස්වභාවයන්, දියවැඩියා රෝග, ඒ කොලෙස්ටරෝල් රෝග, පිළිකා රෝග මේ ශරීරවලින් දුරු වේවා. දුරු වේවා. කිසි රෝගයක් නැතුව සුවයෙන් සිටින්න මම ආශිර්වාද කරනවා. ඒ වගේම මානසික සමාදානය මේ අයට පැමිණේවා. සමිදාන්න යන තැන ජය ගන්නට, යන තැන ජයග්‍රාහීකව ජීවත් වෙන්න මම ආශිර්වාද කරනවා. මේ අයට විරුද්ධව සතුරා විසින් සදා තිබෙන, තනා තිබෙන සෑම ගොදුරක්, ඒ වගේම යක්ෂගේ සෑම උවදුරක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් නිෂ්ප්‍රභා කරනවා. ඒවා නිෂ්ඵල කරනවා. මේ අයට ආශිර්වාද වේවා. ආශිර්වාදම වේවා. සියලු ගෞරවය වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි. ආමේන්. 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 ජේසුස් පිටාව හැමෝටම ආශිර්වාද වේවා. God bless you.